සොලිඩ්ඩක්ස් ක්‍රක් සොෆ්ටෑ එකක් ඉන්ස්ටෝල් කරනකොට පොඩි ටිප්ස් වගේ තමයි මඟත දෙන්න හදන්නේ ගොඩක් කට්ටිය කියල තිබා එකොල්ලෝ මේක හරියට මේක දාලා තියෙන මේ ඉන්ස්ටොලේෂන් ගයිඩ් එකට අනුව ඉන්ස්ටෝල් කරත් ඒගොල්ල සොෆ්ට අයක වැඩ කරන්න නෑ කියලා ඉතින් මේක වෙන්න හේතු කීපයක් තියෙන්න්න පුළුවන් ගොඩක් කලාවට සමහර කට්ටිය සොලිඩ්ඩක්ස් වෙන වර්ෂන් එක කලින් ඉන්ස්ටෝල් කරල තියෙනවා ඒගොල්ල පේසි ඒකට ඉතින් ඒක පොඩි අවුලක් එන්න පුළුවන් අලුතෙන් සොලිඩ්ඩක්ස් ඉන්ස්ටෝල් කරන්න යන කොට එතෝට යාල කරන්න ඕන පරණ සොෆ්ට එක අන්ස්ටෝල් කලනම් තියෙන්නේ අන්ස්ටෝල් කල්ල විතරක් හරියන්න ඔයාලයි මැසින් එක සීයකට ගිහිල්ලා ඒක සොලිඩ්ඩක්ස් කියලා සර්ච් කරලා ඒක එන්න හැම ෆයිල් එකම මුලින්ම ඩිලීට් කරගන්න ඒක තමයි එකක් අනිත් එක තමයි ඔයාලා සොලිඩ්වර්ක්ස් ඩවන්ලෝඩ් කරගත්තයින් පස්සේ පාල මෙන්න මෙහෙම සිප් ෆයිල් එකත් තමයි ඩවන්ලෝඩ් වෙන්නේ මේක එක්ස්ට්‍රෑට් කරගන්න කලින් ඔයාල කරන්න ඕන මොක්කරි වෛරස් ගාඩ්ඩයක් වාල මැසින් එකට දාල් තියෙන ඒක මුලින්ම ඩිසේබල් කරගන්න ඕන එයාගේම තව තියෙනවා වින්ඩෝස් සිකරිට සිිස්ටම් එකේ තියෙනවා මෙන්න මෙහෙම මෙතෙන්ට ගියයින් පස්ස තියෙනවා රියල් ටයිම් ප්‍රොටෙක්ෂන් කියල එකක් ඒකත් මෙන්න මේ විදියට ඕෆ් කරලා අනිත් මේ තියෙන ප්‍රොටෙක්ෂනුත් ඕෆ් කරල ඉවර වෙලා ඉන්ටර්නෙට් ඩිස්කනෙට් කරලා ඊට පස්සේ මෙන්න මේ ෆයිල් එක එක්ස්ට්‍රයිට් කරගන්න ගොඩක් කලාවට අරවා ඔන් වෙලා තියෙනකොට මේක එක්ස්ට්‍රාට් වෙදදි සමාරලාවට සේරම ටික එක්ස්ට්‍රාට්වෙන් නැතිවෙන්න පුළුවක් ඒකත් එක හේතුවක් වෙනවා තව එකක් ඔයාල බලන්න ඕන ඒ තමයි ඔයාලා කන්ට්‍රෝල් පැනල් එකට යන්න ඕන කන්ට්‍රෝල් පැනල් එකේ ප්‍රෝග්‍රම්ස් ගිහිල්ලා ප්‍රෝග්‍රම්ස් ඇන් ෆීචර්ස් ඊට පස්සෙන් මෙතන ටර්න් වින්ඩෝස් ෆීචර්ස් ඔන්න ඕෆ් කියල එකක් මෙන්න මේකට ගිහිල්ලා මෙන මේ උඩ තියෙන්නේ .net framework 3.5 .net framework 4.8 කියලා දෙකක් තියෙනවා ඒ දෙකට ටික් දෙක අනිවාරයෙන්ම දාලා තියෙන්න්න ඕන එකත් බලපාන්න පුළුවන් වාලයි සොලිඩ්ුවක් හරියට ඉන්ස්ටෝල් වෙන් නැති එකට ඉතින් මෙන මේ ටික් කරලා ඉන්ස්ටෝල් කරල බලන්න තිංවාලා මක්කරි ඉන්ස්ටෝල් කරන ගැටලුවත් තියෙනම් අපිට වටසප් මැසේජ්ජ එකත් දාන්න එන හැමෝටම ජයවා හිතනව මේ වීඩියෝ එක වාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා